Hi guys, welcome to my YouTube channel. කොහමද ඔයාලා? අද මගේ first video එක. මොකද මම කලින් short එක තමයි දැම්මේ. short videos දාලා මට අද හිතුණා ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. මම online bag එකක් ගත්තා. ඉතින් අනිවාර්යෙන් ඒක මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් අපි යමු. දැන් video එකට මෙන්න තියෙනවා bags දෙක. හරිද? මේ bags දෙක මම මෙන්න දාලා තියන්නම්. ඒ page එකේ නම මේ bags දෙක ඇතුළේ මම කිව්වොත් මේ දවස්වල දැන් අවුරුදු season එක නේද? ඉතින් මේ අවුරුදු season එකේ හින්දා මට තෝරන වුණා bags දෙකක් ගන්න. දෙකක් කියන්නේ මට bag එකක් ගන්න තමයි ඕන වුණේ. මොකද මගේ short videos බලන කෙනෙක් නම් ඔයා short video එකේ මම දාලා ඇති මම කලින් shopping කරා. ඒ කරපු එකේ මට ඕන එක තිබුණ නැහැ. ඊට පස්සේ මම ඔය ඕන එකක් කියලා මම අරගෙන ආවා. හරිද? බලුවා නම් ඉතින් ඔයාලට මතක ඇති. ඔයාලා වගේම තමයි. මොකද මේ පැත්තේ එහෙම නැත්තම් මේ කඩවල වල මුකුත් නැත්තම් මට ඕන design එකේ bags නැත්තම් මම ඊට පස්සේ කරපු වැඩේ තමයි FB page එකේ බැලුවා. මොනවද තියෙන bags කවුද මේ වගේ දාන්නේ මේ දවස්වල sale තියෙනවා. එතකොට ඒ sale කොහොමද තත්ත්වය ඒවත් බලලා price එක reasonable price එකක් තියෙනවද කියලා බලලම තමයි මම මේ bags දෙක order කරේ. මම page එකේ දාලා තියන්නම් ඔයාලට මේ පැත්තෙන් ඒකත් ඔයාලා බලන්න කිව්ලා. හරි. දැන් බලමු මම order කරපු bags දෙක මොනවද කියලා. මම order කරපු bags දෙක මෙන්න මේ design එක. දැන්ටම දන්නවා ඇති මේ ඩිසයින් එක. මොකද මේක මම මාරුම ආසාවෙන් හිටියේ මේ වගේ බෑග් එකක් ගන්න. මට මේ වගේ ඩිසයින් එකකින් බෑග් එකක් ගන්න තිබුණේ නැහැ. මොකද අපේ මේ පැත්තේ කඩවල වලත් එහෙම තිබුණේ නැහැ. ඉතින් ඒක හින්දා මම හිතුවා මේකේ black color එකයි ඒ වගේම white color එකයි මට ගන්න ඕනේ කියලා. මම මුලින්ම black color එක විතරයි order කරේ. ඊට පස්සේ මට හිතුණා නෑ ඕන නැහැ අපරාධනේ දෙකම ගන්න ඕනේ කියලා. එතකොට මට ලේසි ඕනම කොහේ හරි යනකොට ඕනම ගමනක් යනකොට මට මේ දෙක match කරලා දෙන්නේ දාගෙන යන්න පුළුවන් නිසා. මොකද black එකයි white එකයි ගත්තම ඕනම ඇඳුමකට match වෙන විදිහට මට දාගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මේක ගැන කතා කරාම ගොඩක් වෙලාවට අය ඕඩර් කරන්න බයයි. මොකද මමත් එහෙමයි. මාත් ඕඩර් කරන්න ටිකක් බය හිතුණා. සමහරවිට පේජ් වල දාලා තිබ්බට ඒ විදිහටම ඇත්තටම ෆීඩ්බැක් එක තියෙනවද දන්නේ නැහැ නේ කියලාත් අර හිතනවනේ ඔයාලටත් මම වගේම තමයි ඔයාලත් මම හිතනවා. ඉතින් මට හිතුණා මේ පේජ් එක හොඳට බලන්න. මට පේජ් එකක් හම්බුණා. මම කිව්වා ඔයාලට ඒ පේජ් එක මම දාලා තියන්න. ඒ පේජ් එකේ මම ගොඩක් බැලුවා ඒක කොහොමද කියලා. ඒකේ ෆීඩ්බැක් එක ඒ වගේ මේකේ කොහොමද තියෙන්නේ කියන විදිහටම බෑග් එක එනවා. සමහර ලාවලට අපි දැන් මට ගොඩක් වෙලා තියෙන දේ තමයි මම සමහර ලාවට ඕඩර් කරා. මම ෆස්ට් ටයිම් තමයි ඔන්ලයින් කරන්නේ බෑග් එක. මේ බෑග් දෙක සමහර ලාවට මට හිතුණා ගොඩක් වෙලාවට අපි ඇඳුම් එහෙම ඕඩර් කරනවානේ. හරිද? ඒ ඇඳුම් ඕඩර් කරනකොට ඒ ඇඳුම් සමහර ලාවට තියෙන කලර් එක නෙමෙයි තියෙන්නේ. එතකොට වෙන කලර් එකකින් එතකොට අපිට ඕන විදිහේ කලර් එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපි හිතන විදිහ නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මට හිතුණා පොඩ්ඩක් මේක ෂුවර්ද දන්නෙත් නෑ. එහෙම හින්දා මම මේකේ black එකයි white එකයි තමයි තෝරගත්තේ. මොකද මේ දෙක කොහොමත් එහෙමමනේ මේ තියෙන විදිහටම තියෙන කලර්ස් දෙක එන්නේ. දැන් වෙන කලර් එකක් ගත්තොත් සමහරවිට කියන විදිහට නෙමෙයි කලර් එක එන්නේ. ඒ නිසා ඒ වගේ බයිකුත් තිබුණා. ඊට පස්සේ මම එයාලට මැසේජ් එකක් පර්සනල් මැසේජ් එකක් දාලා හුවා. මට එතකොට මේකේ මම කියන ඩිසයින් එකෙම තියෙනවා සමහරවිට මේ බෑග් වල ඉඩ නැහැ. දැන් සමහර වෙලාවෙ මම එක බෑග් එකක් ගත්තා. ඒක නම් ඔන්ලයින් නෙමෙයි. මේ හැබැයි බෑග් එකේ මේ ඉඩ තිබුණ නැහැ. සාමාන්‍යයෙන් චූටි බෑග් එකක් වුණා දැන් අපි මේවා කියන්නේ පොඩි විදිහට එහෙම අතේ අරන් යනවා වගේ තියෙන චූටි බෑග් දෙකනේ. එතකොට මේකේ ගොඩක් ඉඩ තියෙනවා. මොකද මේකේ මේ විදිහට පළලක් තියෙනවා. ඒ වගේම බෑග් එකත් හොඳයි. අපිට ඕනම ගමනකට සාමාන්‍යයෙන් අරන් යන්න පුළුවන් බෑග් එකක්. ඉතින් මට හිතුණා මේ බෑග් එක හොඳයි කියලා. මේ જાති දෙකේම white එක. මේක ගොඩක් වෙලා black එකට වඩා white එක තමයි use කරනම ගොඩක් ඒවා දැක්ක. ඒක පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා කියලා හිතුණා. අන්න ඒක හිතුවා white ආස කෙනෙක් නම් bags ගන්න හොඳම page එකක් තමයි Lakma Black කියන්නේ. ඒ තමයි පරිස්සමින් ඉන්න. next video එකේදී හම්බෙමු.